මම හිතනවා මේක බලන හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා සියලු මව්වරුන්ට බලන්න මේක ෂෙයා කරන්න. අද මම කියලා දෙන්නේ මව් කිරි වඩන ආහාර මොනවද කියලා. දරුවන්ට කිරි දෙන ගොඩාක් මව්වරු මූණ දෙන ගැටලුවක් මේක. මෙන්න පළවෙනි බෙහෙත කිරි අගුණ සහ තිත්ත අගුණ. අගුණ කිව්වට ඊටාම ಗುಣ කෑමක් තමයි අගුණ කොළ කියන්නේ. අගුණ කොළ සම්බෝල හෝ මැල්ලුමට ආහාරයට ගැනීමෙන් කල ගණන් කිරි එරවා ගන්න පුළුවන් කියලා ගැමියෝ ඒ කාලේ ඉඳලා කියනවා. දෙවෙනි බෙහෙත් තමයි ජපන් බටු කොළ. මේ කොළ පැහැති මැල්ලුම් හදනකොට ඒවට එකතු කරලා දාගන්න. ඊටාම වටින බෙහෙතක්. අපේ පැරැන්නෝ කියන්නේ මේ ගහ යටින් ගියත් කිරි එරෙනවා කියලා. ඒ තමයි කොස් පොලොස් කාලේ තම්බලා බොන්න පුළුවන්. ඒ වගේම මැල්ලුම් හදලා ගන්න පුළුවන්. කිරිකොස් හැටියට වගේම පොලොස් මාළුව වගේ කොයි විදිහට හැදුවත් කිරි වඩන්න ඊටාම ගුණයි. කොස්වල වාතය ටිකක් වැඩි නිසා ආහාරයට පිළියෙල කරනකොට ගම්මිරිස් ඇට කීපයක් හෝ සුදු ලුණු ටිකක් දාලා සකස ගන්න. කිරි හැන්ද. මේ ශාකයේ කොළ මැල්ලුමට ගන්න පුළුවන්. පරිප්පු කවුපු වගේ දේවල් හදනකොට කලවම් කරගන්න පුළුවන්. මෙන්න තව බෙහෙතක්. කෙසෙල් මුව නම් හැම කෙනෙක්ම දන්නවා. මේක ව්‍යංජනයක් ලෙස මව්වරු කෑවොත් කිරි ගැන නම් බය වෙන්න දෙයක් නෑ. කුරක්කන් රොටි හැටියට හෝ කැද, පිට්ටු, තලප හැටියට කනවා නම් දරුවෝ දෙදෙනෙකුට කිරි එරීම අනිවාර්යයි. මව් කිරි වඩවන්නට තවත් අපූර්ව හැකියාවක් ඇති ආහාරයක් තමයි කොල්ලු. කෑම හදනකොට ඒ හැම කෑමකටම එකතු කරගන්න පුළුවන්. දැන් මම කියන සෑම ආහාරයක්ම මොණයන් ආකාරයකට හෝ සකසාගෙන ආහාරයට ගන්නවා නම් එය මව් කිරි වඩන්නට ගුණයි. මෙන්න ඒවා. තැඹුම් හොදි, සූදුරු, උළුහාල්, මහදුරු, කුරුඳු, කොත්තමල්ලි, තල, බතල, රාජාල, ඉඟුරු, මුරුංගා, අමු පැපොල්, වට්ටක්ක, ඉදුණු කොටදිඹුලා ගෙඩි, නෙළුම් අල. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.